ඔයා ගෙදර ඉද්දි ඉන්න වැඩිපුර මාස තැන මොකද්ද? ගෘහණියෝ නම් ගොඩක්ම ඉන්නේ මුළු තැන්ගේ. ගෘහණියක්ම වෙන්න ඕනි නැහැ. ඔයා නම් ගෙදර ගෘහමූලිකයා මෙන්න මේ දේවල් ගෙදර අඩු වෙනවා නම් ආයෙ ගෙනල්ලා පුරවන්න අමතක කරන්න එපා. පැරැන්න වගේම ජ්‍යොතිෂවේදියෝ පවසන ආකාරයට මේ අමුද්‍රව්‍ය ඔබේ නිවසේ මුළු තැන්ගේන අඩු වුණොත් වෙන්නේ ඔබේ නිවසෙන් සෞභාග්‍ය, ධනය, වාසනාව, දේව බැල්ම, දේව ආශිර්වාදය වගේ දේවල් නැති වෙන එක. එහෙනම් අපි වැඩි වෙලා කතා කරන්නේ නැතුව බලමු මොනවාද අමුද්‍රව්‍ය ඇයි ඒවා එච්චරම වටින්නේ කියලා. ඒ වගේම මේ වගේ වටින වීඩියෝස් බලන්න විශ්මිත විශ්වයේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි කියන්න යන පළවෙනි අමුද්‍රව්‍ය තමයි ලුණු. අපේ ගෘහණිය ගොඩක් වෙලාවට ලුණු කැට වගේම ලුණු කුඩු නිවසට රැගෙන එනවා. ඒත් ඔයා වග බලා ගන්න ඕනි ලුණු කැට දමන භාජනය වගේම ලුණු කුඩු දමන භාජනය ඉවර වෙන්න නොදී පුරවලම තියන්න. ඒ වගේම හදිස්සියකටවත් අසල්වාසීන් එක්ක ලුණු හුවමාරු කරගන්න එපා. ලුණු කියන්නේ ධනයට සමාන පදයක්. ලුණු සමග ලක්ෂ්මි මෑණියන්ගේ සම්බන්ධයක්ද පවතින බව සඳහන් වන හින්දා තමයි ලුණු ඉතාමත් ගෞරවයෙන් සෞභාග්‍යයේ සහ ධනෙහි සංකේතයක් ලෙස හඳුන්වන්නේ. කොහොම වුණත් මතයක් තියෙනවා ලුණු ඉවර වුණු ගෙදරකට නපුරු බලවේග, නපුරු ආරංචි, අයහපත් දේවල් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවන් ගොඩක් වැඩි කියලා. ඕනිම ගෙදරක ඊළඟට අඩු වෙන්න හොඳ නැති අමුද්‍රව්‍ය තමයි කිරි. කිරි කියන්නේ සෞභාග්‍යයේ, වාසනාවේ, ශාස්ත්‍රීයත්වයේ සංකේතයක්. ගෙදරකට අමුත්තන් පැමිණෙන විට ගොඩක් අය සංග්‍රහ කරන්න කිරි එළියෙන් රැගෙන එනවා. නමුත් අමුත්තන් කියන්නේ දෙවියන්ගේ ස්වරූපයක්. නිවසක කිරි කියන අමුද්‍රව්‍ය යහමින් තිබ්බම ඒ නිවසට දේව බැල්ම, දේව ආශිර්වාදය, සෞභාග්‍ය යහමින් ලැබෙනවා. කොහොම හරි නිවසට පැමිණෙන අමුත්තන් දෙවියන්ගේ ස්වරූපයක් නිසා අමුත්තන්ට කිරි ආශ්‍රයෙන් සංග්‍රහ කරේ නැත්තම් දෙවියන්ට කරන අගෞරවයක් වශයෙන් තමයි සැලකෙන්නේ. තුන්වෙනියට ගෙදර තියෙන්න ඕනි අමුද්‍රව්‍යයක් තමයි කහ කියන්නේ. කහ ඕනෙම ආගමක විවිධ පුද පූජා ක්‍රම සඳහා යොදා ගන්නවා. ඒ වගේම නිවසේ විවිධ උත්සව සඳහාද කහ භාවිතයට ගන්නවා. කහ කියන අමුද්‍රව්‍ය වටා සුබ දේවල් රැඳිලා තියෙනවලු. ඔබට සුබ ආරංචි දැනගන්න ඕනි නම් නිවසින් කහ කියන අමුද්‍රව්‍ය අඩු වෙන්න දෙන්න එපා. පුළුවන් නම් කහ පැල ගොඩක් හරි නිවසේ හිටවල තියන්න. එතකොට ඔයාට ඕනි අවස්ථාවක නිවසින්ම කහ ලබා ගන්න පුළුවන්. හතරවෙනි අමුද්‍රව්‍ය තමයි අපි හැමෝටම අවශ්‍යම අමුද්‍රව්‍ය. ඒ තමයි සහල්. කවදාවත් ඔයාගේ ගෙදර සහල් ඇටයක්වත් ඉවර වෙන්න නම් දෙන්න එපා. ඉවර වෙන්න කලින් ගෙනල්ලා තියාගන්න. වේද ශාස්ත්‍රයට අනුව සිකුරු ග්‍රහයාගේ බලපෑම් ඉතාමත් අහිතකරව බලපානව ගෙදර සහල් ඉවර වුණහම. ඔයාට ඕනි නම් සිකුරු ග්‍රහයව සුබවාදීව තියාගන්න. එහෙනම් කවදාවත් සහල් ඉවර වෙනකම් ඉන්න එපා. අන්තිමට අපි කතා කරන අමුද්‍රව්‍ය තමයි පිටි වර්ග. ඇටවලින් සකසන ලද පිටි වර්ග, ඒ කියන්නේ හාල් පිටි, පාන් පිටි, බාරලි පිටි, ආට පිටි වගේ දේවල් නිවසින් නැතිම වෙලා ඉවර වෙලාම යන්න දෙන්න එපා. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව ගෙදර පිටි වර්ග ඉවර වුණොත් අඹු සැමියන් අතර ගෞරවයේ සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ලුණු, කිරි, කහ, සහල්, පිටි මේ අමුද්‍රව්‍ය නම් කවදාවත් ඔයාලගේ ගෙදර ඉවර වෙනකන් ඉන්න එපා. ඉවර වෙන්න කලින් ටික ටික හරි ගෙනල්ලා තියාගන්න. මේ දේවල් වලිනුත් පුළුවන් ඔයාව දුප්පතෙක් වෙන එක නතර කරලා දාන්න. ඉතින් ඊළඟට මේ වගේම ඔයාට වටින වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.